මකර ලග්න හිමියෙකුට ගැලපෙන ලග්න හිමි වාසනාවන්තයෝ කවුද කියලා අපි අද කතා කරමු. ජ්‍යොතිෂයට අනුව මකර ලග්නය කියන්නේ පෘථිවි රාශියක් වෙන නිසා ඒට අධිපතිත්වය දරන්නේ සෙනසුරු ග්‍රහයයි. මොවුන් ආදරය කියන්නේ හුදෙක් හැඟීම්බර අදහසක් ලෙස පමණක් නොදකින නිසා ආදරය දීර්ඝකාලීන කැපකිරීමක් සහ ආරක්ෂාවක් සහිතව ගොඩනගා ගත හැකි බැඳීමක් ලෙස සලකනවා. ඉතින් මකර ලග්න හිමියෙකුගේ ආදරය බාහිරට තරමක් දැඩි බවක් පෙනුනත් ඇතුළතින් ඊටාම විශ්වාසවන්ත සහ අවංක හදවතක් ඔවුන් සතු වෙනවා. අපි අද මුලින්ම කතා කරමු මකර සහ වෘෂභ ලග්න හිමියන්ගේ ලග්න ගැලපීම ගැන. මකර සහ වෘෂභ කියන ලග්න දෙකම පෘථිවි රාශි දෙකක් වෙනවා. ඉතින් මොවුන්ගේ සිතුවිලි සහ ජීවන අරමුණු බොහෝ දුරට එක සමානයි. දෙදෙනාම ජීවිතය පිළිබඳ ප්‍රායෝගිකව සිතන නිසා අනාගතය පිළිබඳ ස්ථාවර පදනමක් ගොඩනගා ගැනීමට එක්ව කටයුතු කරනවා. මෙය ඉතාමත් ශක්තිමත් සහ ලෞකික වශයෙන් සාර්ථක විවාහ ජීවිතයකට මඟ පෙන්වන කදිම ගැලපුමක්. අපි දැන් කතා කරමු මකර සහ කන්‍යා ලග්න හිමියන්ගේ ගැලපීම. මෙයද පෘථිවි රාශියක් නිසා මකර සහ කන්‍යා අතර ඇතිවන්නේ ඊටාම බුද්ධිමත් මෙන්ම අන්‍යෝන්‍ය ගරුත්වයක් ඇති බැඳීමක්. මකර ලග්න හිමියාගේ දැඩි අරමුණු කරා යාමේ හැකියාවට කන්‍යා ලග්න හිමියාගේ සංවිධානාත්මක ගුණය හොඳින් එකතු වෙනවා. ඉතින් මේ දෙන්නම එකිනෙකාගේ පෞද්ගලිකත්වය සහ අභිලාෂයන්ට ගරු කරන නිසා ගැටුම් අවම යහපත් යුග දිවියක් ගත කරන්න හැකියාව පවතිනවා. හරි, අපි දැන් කතා කරමු මකර සහ වෘශ්චික හිමියන්ගේ ලග්න ගැලපීම. මකර ලග්න හිමියාගේ විනයගරුක සහ දැඩි ස්වභාවය වෘශ්චික ලග්න හිමියන්ගේ චිත්තවේගීය ගැඹුර සමග හොඳින් ආකර්ෂණීය වෙනවා. වෘශ්චික ලග්න හිමියා මකර ලග්න හිමියාගේ ජීවිතයට නව්‍යතාවයක් සහ චිත්තවේගීය සතුටක් ගෙන දෙනවා. ඉතින් දෙදෙනාම එකිනෙකාගේ ශක්තින් හඳුනාගෙන එකමුතුව කටයුතු කරන සංයෝගයක් බවට පත් වෙනවා. අපි දැන් කතා කරමු මකර සහ කටක ලග්න හිමියන්ගේ ගැලපීම. මකර ලග්නයට හත්වැන්න වන්නේ කටක රාශිය. ජ්‍යොතිෂමය නියමයට අනුව එය එකිනෙකාගේ සම්පූර්ණ කරන බැඳීමක් ගොඩනැගෙනවා. මකර ලග්න හිමියාගේ ප්‍රායෝගික බවට කටක ලග්න හිමියාගේ සංවේදී බව සහ පෝෂණ ගුණය හොඳින් සමතුලිත වෙනවා. මකර ලග්න හිමියන් තමන්ට සුදුසු සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේදී කේන්දර සටහනේ සෙනසුරුගේ සහ සිකුරුගේ පිහිටීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. සාර්ථක විවාහයක් කියන්නේ ලග්න දෙකක ගැලපීමට වඩා එකිනෙකාගේ අඩුපාඩු තේරුම්ගෙන ඉදිරියට යාමයි.